අපි දෙන්නම ආටිස්ලා. එයා ආට්, මං ඇක්ටිං. හැබැයි ආටිස්ට් කෙනෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙනවා කියන එක වෙනමම රහක්. අපි අද මේ ඉන්නේ කොළඹ විහාරමාදේවි පාර්ක් එකයි ටවුන් හෝල් එකයි ළඟ තියෙන 668 hot pot Chinese restaurant එකේ. මේ රෙස්ටෝරන්ට් එක මේ දවස්වල රිපෙයාර් කරනවා. ඉතින් එයාලට ඕනි වෙලා තියෙනවා එයාලගේ ෆ්‍රන්ට් වෝල් එකට වෝල් ආර්ට් එකක් කරගන්න. පළවෙනි දවසේ ස්කෙච් එක ඇඳලා වෝල් එකේ උඩ ටික පේන්ට් කරා. ඊටු ටික දෙවෙනි දවසට. ඌටි මොකද කරන්නේ? තීන්ත හදනවා. පාට පාට. ආටිස්ට් කෙනෙක් වෝල් ආර්ට් එකක් කරනවා කියන්නේ ගෙවල් පේන්ට් කරනවා වගේ රස්සාවක් නෙවෙයි. ඒක ආර්ට් එකක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒකට තියෙනවා වටිනාකමක්, වැලියු එකක්. ඒක අපි අඳුන ගන්න ඕනි. කොළඹ මැද මිනිස්සු දහස් ගාණක් එහා මෙහා යන හොඳ වාහන වලින් එහා මෙහා යන පාරක මේ වගේ ආර්ට් එකක් රැතිස්ස ඉඳගෙන කරනකොට අපිට මොනවා හිතෙන්නේ නැති කියලාද ඔයා හිතන්නේ? අපිට එහෙම මොකුත් හිතුනේ නැහැ. මොකද මේක සුදු මහත්තයාගේ රස්සාව නෙවෙයි. එයාගේ විනෝදාංශය, එයාගේ හැකියාව. ඉතින් එයා ඒකේ ප්‍රයෝජනයක් ගන්න එක තමයි මේ කරන්නේ. එයාගේ සහායට එයාගේ ළඟින්ම මට පුළුවන් උදව්වක් දීගෙන එයා ළඟින් ඉන්න එක තමයි මම කරන්නේ. බැලුව බැලමට මේ චිත්‍රය හරිම සරල චිත්‍රයක්. මේක දකින කෙනෙක්ට කියන්න පුළුවන් අපෝ ඕක නම් මටත් අඳින්න පුළුවන්, ඕක නම් මටත් පාට කරන්න පුළුවන්, ඕක හරි සරලයිනි කියලා. හැබැයි ඇත්තටම මේ චිත්‍රය ලොකු බිත්තියක් පුරා ලොකු වපසරියක පැතිරිලා තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙන චිත්‍රය අපි සයිස් කරලා කොහොමද මේ බිත්තිය අඳින්නේ, කොහොමද අපි කලර් කම්බිනේෂන් එක කරන්නේ කියන එක ගොඩාක් හිතලා නීට් එකට සංයමයකින් යුක්තව මේ වැඩේ කරන්න ඕනේ. මොකද චුට්ටක් එහාට මෙහාට වුණොත් එහෙම ඒක කැතට පේන්න පුළුවන්. මොකද මේක මිනිස්සු ඇට්‍රැක්ට් කරගන්න අඳින චිත්‍රයක්නේ. ඒක නිසා හරිම අවධානය සාවධානයෙන් මේ චිත්‍රය අඳින්න ඕනේ. දවසින් දෙකකින් පැයෙන් දෙකකින් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. අපිට මේක ඉවර කරන්න හරියටම දවස් 4ක් ගියා. අනිත් එක මේ කොළඹ මැද කෙලින්ම ඉරාව වැටෙන තැනක තමයි අපි මේ චිත්‍රය අඳින්නේ. එතකොට දවල් කාලයේදී මෙතන චිත්‍ර අඳිනවා තියා නිකන් හිටගෙන විනාඩි 5ක්වත් ඉන්න බෑ, ඒ තරම් අවුවයි. ඒක නිසා රාත්‍රී කාලයේදී තමයි මේ චිත්‍රය අපි මෙතන ඇඳේ. පාන්දර 2-3 වගේ වෙනකල් අපි චිත්‍රය ඇඳලා, මොකද එක දිගට එළි වෙනකල්ම වැඩ කරන්නත් අපහසු නිසා. මේ වගේ තැනක රෑ කෙල්ලොකුයි කොල්ලෙකුයි පලංචියකුත් ගහගෙන ඒ කුඩ නැගගෙන චිත්‍රපාට කර පේන්ට් කර ඉන්නවා දැක්කහම මිනිස්සු මොනවා හිතන්නේ නැතිද කියලා මම තනියම කල්පනා කරා. හැබැයි තවත් සමහර මිනිස්සු අපි ළඟට ඇවිල්ලා අපි මේ කරන වැඩේ සෑහෙන ඇප්‍රීෂিয়েට් කරා. එක 100 කෙනෙක් කිව්වා මං ඔයාලගේ මේ කරන වැඩේ අගය කරනවා කියලා. තව ෆොරින් කපල් එකක් ඇවිල්ලා මේක හරි ලස්සනයි කියලා කිව්වා. තව ඉන්දියන් කපල් එකක් ඇවිල්ලා ඒකේ ෆොටෝස් ගහගෙන අපි වැඩ කරන එකේ ෆොටෝස් ගහගෙන ගියා. සමහර වාහනේ යන ගමන් හෝන් එක ගහලා මරු කියලා කෑ ගහගෙන ගියා. ඉතින් අපි ඒ වගේ විනෝදයකුත් ලැබුවා. ඔන්න ඉතින් දවස් 4ක මහන්සියේ ප්‍රතිඵල මේ විදිහට තමයි ඔයාලට දැක ගන්න ලැබෙන්නේ. කියන්නකෝ ඉතින් මේ චිත්‍රය කොහොමද, ලස්සනයිද, හොඳයිද, අපි වැඩේ හොඳට කරලාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම මතක සටහන් විදිහට ගත්ත හැම වීඩියෝ ක්ලිප් එකක්ම මේ වීඩියෝ එකට එකතු කරා. මොකද අපි දෙන්නගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ තැනක මේ විදිහේ වැඩක් කරලා ගත්ත පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මේ. මීට කලින් මේ වගේ වැඩ කරලා තියෙනවා. හැම එකක්ම වගේ ඉන්ඩෝ වැඩ, මේක තමයි අවුට්ඩෝ එකක මේ විදිහ කරපු පළවෙනි වැඩේ. ඉතින් මේ වැඩේ ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න.